අපේ කණ්ඩායමේ දේශපාලන මුහුණුවරක් නැහැ. දේශපාලන විවිධ දේශපාලන මතිපතාන්තර දරන අය අපේ කණ්ඩායමේ ඉන්නවා. නමුත් අහවල් පක්ෂ කණ්ඩායමක් කියලා අපේ කණ්ඩායම නම් කරන්න බෑ. අපි පොදු අරමුණෙන් තමයි සමූපකාරිකයන් විදිහට තමයි අපි මේ වෙලාව එකතු වුණේ. මොකද අපි අවුරුදු ගාණක් ලංකාවේ හොඳම සම්පකාර සමිතිය, දකුණු පළාතේ හොඳම සම්පකාර සමිතිය, ඵලදායිතා රන් සම්මාන ලබාගත් සම්පකාර සමිතිය, වැඩපොළ සහයෝගිතා මහා පරිමාණ රන් සම්මාන ලබාගත් සම්පකාර සමිතිය, ශ්‍රී ලංකා තත්ත්ව සම්මාන ලබාගත් සම්පකාර සමිතිය, 500 සේවකයෝ වැඩ කරන සම්පකාර සමිතිය, දිවයිනේ දැවැන්තම සම්පකාර සමිතිය, ඒ වගේම විවිධ සේවා සම්පකාර සමිති ඒ නමට අර්ථයක් දෙමින් සමාජයේ සෑම අංශයකටම සෑම පුරවැසියෙකුටම සෑම ආදායම් මට්ටමක් තියෙන පුරවැසියෙකුටම සේවා සපයන ආයතනයක් දෙල්ලමාතර විශ්ව සම්පකාර සමිතිය. සමේ දැවැන්ත ආයතනය අපි බේර ගන්න ඕන. තිබුණු තත්ත්වයෙන් තවදුරටත් වර්ධනය කළ ඉස්සරහට ගෙනියන්න ඕන නිසා අපිත් එක්ක හිටපු කාරක සභිකයන්, මහා සභිකයන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ අපේ සමස්ත සමාජිකත්වය අපිත් එක්ක එකතු වුණා මේ නිලවරණයේදී. විශේෂයෙන්ම රජයට සම්බන්ධ කණ්ඩායමක් තමයි සෑම ප්‍රාදේශිකයකටම මේ නිලවරණය සඳහා කාරක සභිකයන් නාම යෝජනා ඉදිරිපත් කළ තිබුණේ. මම ආණ්ඩුව පරාද කරන්න අවස්ථාවක් ලැබුණා කියන එක මම අදහස් කරන්නේ නැහැ. නමුත් මේ නිලවරණයේදී ඉදිරිපත් වුණු කණ්ඩායම අපි ඉතාමත්ම හොඳින් පරාජයට පත් කළා. විශේෂයෙන්ම මම අවුරුදු 32ක් මේ සමිතියේ මේ පාලක මණ්ඩලයේ නියෝජනය කරනවා. අවුරුදු 20ක් සභාපතිවරයා විදිහට ඉන්නවා. හැබැයි මේ කිසිම කාලයක දේශපාලන මුහුණුවරකින් මම ඇවිල්ලා නැහැ. සියලුම සමාජිකයෝ දේශපාලන මත පැත්තක තියලා මට උදව් කරා. නමුත් මෙවර මේක දේශපාලන පොරපිටියක් බවට පත් වුණා. ඒක යම් කාරණයක්. ඒ වගේම සම්පකාර සමිතියේ ඉන්නවා ඉතාමත්ම දක්ෂ දෙවෙනි පෙළක් අපි. ඉදිරි වැඩපිළිවෙල දැනට අපි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික මහත්වරු 6 දෙනෙක් දැනට මෙවර කාර්ය සභාව නියෝජනය කරනවා. ගරු උපසභාපතිතුමත් එක්ක ඒ කණ්ඩායම අපි එකතු වෙලා අපි ඉදිරියේදී නැවත සමුකිරණ ආයතනයේ සම්පකාර සමිතියේ පාලන බලය අරගෙන සමිතිය තිබුණු තත්ත්වයට නැවත ගේන්න. තිබුණු තත්ත්වයට නැවත ගෙනම වගකීමෙන් කියනවා මේ මාස 6 ඇතුළත සමිතිය යම් පසුබෑමකට පත් වෙලා තියෙනවා. සේවකයන් දැඩි පීඩනයට පත් වෙලා තියෙනවා. සේවකයන් සේවය හැර ගිහිල්ලා තියෙනවා. සේවකයන් යම් තනතුරු වලින් ඉවත් කරලා තියෙනවා. දෙල්ලපාත්‍ර විද්‍යා සම්පකාර සමිතිය මේ ආර්ථිකෙත් එක්ක ගැට ගැහිලා විවෘත ආර්ථිකෙත් එක්ක තරඟකාරීව බොහොම ඉස්සරහට යන සම්පකාර සමිතියක්. මේක සේවක මණ්ඩලයේ ඇඟේ තිබුණු සම්පකාර සමිතියක්. මේ ආයතනය මෙතනට ගෙනා මේ 500 කන සේවකයෝගේ දහඩිය මහන්සි සහ අපේ නායකත්වය. නමුත් දැන් ඒවා මම හිතන්නේ දැඩි කලකිරීමට පත් වුණු සේවක පිරිසක් ඉන්නේ. දැඩි පීඩනයට පත් වුණු සේවක පිරිසක් ඉන්නේ. ඒ නිසා දැන් විශාල පසුබෑමකට පත් වෙමින් ඉන්නවා. අපේ නව පාලක මණ්ඩලයට සිද්ධ වෙනවා, නව අධ්‍යක්ෂ මණ්ඩලයට සිද්ධ වෙනවා. නැවත තිබුණු තත්වයට සමිතිය ගේන්න සහ එතනින් එහාට ගෙනියන්න. ඊළඟට පත් වෙන අධ්‍යක්ෂ මණ්ඩලයට සම්පූර්ණ සහයෝගය ලබා දෙමින් ඔවුන් එක්ක ඉන්නවා. අපි සම්පකාර සමිතිය වෙනුවෙන් ඉදිරියට පත් වෙන අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඒ මහසභා නියෝජිතයන් සමග අපි සමගියෙන් කටයුතු කරමින් ඉස්සරහට යන්න තමයි කල්පනා කරන්නේ. කාරණා දෙකක් මතු කරා. පළවෙනි කාරණය සේවකයින් යොදවා ගැනීම කාර්ය සභා නිලවරණයට. අපි අවුරුදු ගණනාවක් මේ සමිතිය නිලවරණ පැවැත්වුවා. එනි කිසිම නිලවරණයකට කිසිම සේවකයෙක් යොදවාගෙන නැහැ. ඊටාම නරක විදියට, ඊටාම කැත විදියට සේවකයින් මේ වතාවේ සේවකයින් පෙළක්, කීප පෙළක් නැත්නම් මේ ඔක්කොම සමූහයම නෙවෙයි. කීප දෙනෙක් ඊටාම නරක විදියට බලපෑම් කරා. යොදවගත්ත විතරක් නෙවෙයි, අපේ හිටපු අපි යොදවපු කණ්ඩායම් වලට බලයට කාර්යසභා නිලවරණය ජයග්‍රහණය කරන්න නොදෙන්න තරම් බලපෑම් කරන්න ඔවුන් කටයුතු කරා. අපි දැක්කා ඒක. ඒ කියන්නේ අපි ඊටාම
කනගාටු වෙනවා. අපි ඒකට හොඳ උත්තරයක් අපේ සමාජිකයෝ දීලා තියෙනවා අද දවසේ. ඔවුන්ගේ වෑයම ඉතාම නිර්ලජ්ජ විදියට පරාජයට පත් කළා තියෙනවා. දෙවනි කාරණේ තමයි ඔබතුමාලා කියනවා බලය පිහිටවන්න අපිට ඉඩ දෙන්න ගන්න. ඒ සඳහා සමපකාර කොමසාරිස්තුමාට අපි ගෞරවයෙන් කියනවා. දකුණු සමපකාර කොමසාරිස්තුමාට අපි ඉතාම පැහැදිලි ජයග්‍රහණයක් අරගෙන තියෙනවා. මේ ජයග්‍රහණයට සමාජිකයින්ගේ පරමාධිපත්‍යයට තරවටු කරන්න එපා. මේකට කකුල් මාට්ටු දාන්න එපා. මේකට හිරියර කරන්න එපා. අපිට ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී විදියට බලය පිටවන්න ඉඩකට සලසලා දෙන්න කියලා. එහෙම නොවුනොත් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග අපි ගන්නවා. වෙන කරන්න දෙයක් නැහැනේ. අකමැත්තෙන් වුණත් ඒ වගේ තැන් වලට අපිට යන්න සිද්ධ වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඔබතුමාලා තමයි බලයෙන් සම්පකාරය. ඔව්. ඔබතුමාලා ඉවත් කිරීම සහ ඔවුන් පැමිණ එම ස්ථානයේ අල්ලා ගැනීම සම්බන්ධයෙන් මොන වගේ අදහසක්? ඔව් දැඩි කනගාටුදායක ඊටම කනගාටුදායක තත්ත්වයක් ඉදලා තියෙන්නේ. අපි බලය දෙන්න සූදානම්ෙන් හිටියේ. අපිට දකුණු පළාත් සම්පකාර කොමසාරිස්වරයා පාලනයක් පත් කරනවා නම් පත් කරාම අපි කරන්න ඕන දේ රටේ නීති අනුව පත් කරලා තියෙනවා නම් පළමුව කරන්න ඕන රටේ නීතිය පාලනේ බාර දෙන එකයි. අපි නීත්‍යානුකූලව හිටපු සභාවතුමාත් මමත් අපේ අධ්‍යක්ෂමලත් ඉතාම සුවදශීලී බලවමාරවකට සූදානම් වෙලා ඉන්න මොහොතක ඉතාම නරක විදියට දේශපාලන ප්‍රාදේශීය දේශපාලන නායකයින් සම්බන්ධ වෙලා විශාල කණ්ඩායමක් එකතු කරගෙන ඇවිල්ලා මේ පළවා හැරීමේ තත්ත්වයකට ඔවුන් කටයුතු කරා. ඒ ගැන අපිට තියෙන ඉතාම කනගාටුදායක තත්ත්වයක්. හරියටම හරි නිවැරදිම කාරණේ හොඳ පිළිතුරක් සමාජික ජනතාව දීලා තියෙනවා. මේක සම්පකාර සමිතිය නිකම්ම සම්පකාරයක් නෙවෙයි. ඔබතුමාලා මාධ්‍යවේදීන් හැටියට දන්නවා. මේක ලංකාවේ හොඳම සම්පකාර සමිතිය. මේක වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම විවිධ සේවා සම්පකාර සමිතියක්. සමාජික ප්‍රජාවට ඉතාම ඉහළ සේවයක් කරපු සම්පකාර සමිතියක්. සේවකයන් ලංකාවේ කොහෙවත්වත් සේවකයින්ට විශ්‍රාම වැටුපක් නොගෙවන දවසක අපි සේවකින්ගේ වැටුපෙන් 75ක විශ්‍රාම වැටුපක් ගෙවන්න කටයුතු කරන අරමුදල් හදලා දීපු සම්පකාර සමිතියක්. මේ සම්පකාර සමිතිය ගරු සභාවතුමා අදහස් හිටපු සභාවතුමා අදහස් පළ කළ විදියට යම් පසුබෑමක තියෙනවා. ඒක පිළිගන්න ඕන. සේවකයන් CC කඩ විසිරලා ගිය තත්ත්වයක් නෙනේ. එක උපසභාපතිවරයාගේ පැහැදිලිවම කියන්න ඕන. වර්තමානයේ පත් කර ඇති උපසභාපතිතුමාගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නරක ක්‍රියාකලාපය ඔහුගේ තියෙන්නේ විවේචන පමණයි. හිටපු පාලකයින් විවේචනය කිරීම පමණයි මේ මාස 6ක කාලය තුල කරලා තියෙන්නේ. ඔබ සේවකයන්ගෙන් විමසන්න, ඔබ සමාජිකයන්ගෙන් විමසන්න. අද මේ සමිතියට අත්වීම පවතින ඉරණම. ඒකට උත්තරයක් ඊයේ දවසේ දුන්නා සේවකයෝ සහ සමාජිකයෝ. නිහඬ සේවකයෝ සහ සමාජිකයෝ හොඳ උත්තරයක් ලබා දීලා තියෙනවා. ඒ උත්තරය පදනම් කරගෙන ඒ උත්තරයට ගරු කරමින් අපි ඉස්සරහට පාලනය පිටවනවා, පාලනය ක්‍රියාත්මක කරනවා. මහසභාවක් ඉන්න හොඳ 85ක අපේ 85ක මහසභාවක් එකතු වෙනවා. ඒ මහසභාව ඇතුලේ ඒක මට බලය එන්න පුළුවන්. ඒ ඕනම කෙනෙකුට 85 ඇතුලේ ඕනම කෙනෙකුට බලය කාට බලය ගියත් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව බලය යන කෙනාට උදව් කරන්න අපි කැමැත්තෙන් ඉන්නවා. හිටපු සභාවතුමාත් මමත් අධ්‍යක්ෂ මණ්ඩලයත් උදව් කරන්න බලාගෙන ඉන්නවා. එකක් උරුබොක්ක පෙරපාසලට අනුබද්ධව තියච්ච දිවාසුරුකුම් මධ්‍යස්ථානයේ. එකක් නිවාඩු නිකේතනය. නිවාඩු නිකේතනය කියන්නේ උරුබොක්ක කෝප් සිටියේ 3 වෙනි මහලේ පවතින කාමර 6කින් යුක්ත ප්‍රදේශයෙන් පිටින් ආපු කෙනෙකුට නවතන්න ගන්න පුළුවන් නවතන් පහසුකම් සපයන ස්ථානයක්. ඒ ස්ථානය දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිත් එක සමාජ මාධ්‍යවල ගියා භූමිතෙල් පිරවුම් පොළ උරුමොක් කෝප් සිටියට අනුබද්ධ පිරවුම් පොළ ඒකේ ව්‍යාපාරික කටයුතු මිද වැටලා තියෙනවා. ඒක හැබැයි ව්‍යාපාරික බලපත්‍රය ලබා ගන්න මේගොල්ලෝ කටයුතු කරලා නැහැ. වාර්ෂික බලපත්‍ර අලුත් කර ගැනීමක් කරන්න ඕන. ඒක තවදුරටත් මේ මාසය පුරාටත් උත්සාහයක් කරගෙන ක්‍රියාත්මක කරා. ඒවා හුවා දක්වන්නේ ඒවා අර්ථ දක්වන්නේ අනවශ්‍ය අනවශ්‍ය කාරණා කියන තැනට තමයි අනවශ්‍ය ව්‍යාපාරික ස්ථාන කියන තමයි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කරලා තිබුණා පහුගිය දවස්වල. හැබැයි ඒක මේ ප්‍රදේශයේ භූමිතෙල් මේවා ග්‍රාමීය පරිසර මේ භූමිතෙල් අවශ්‍යතාව තියෙන මිනිස්සු ඉන්නවා. වතුකරේ ජනතාව ඉන්නේ මේවයි.
වතුකරේ ජනතාවට භූමි තෙල් අවශ්‍යයි. මේ ව්‍යාපාරික ඒවා ක්‍රියාත්මක කරන්න මම උත්සාහ කරගෙන නැහැ. ඒවා ව්‍යාපාරික වශයෙන් ලාභ ලබන්න පුළුවන් ස්ථාන අපි ගොඩනගමු දැන් ඒවා. ඇත්තෙන්ම ආණ්ඩුව චුත්ත ලෙස පහර ගැහුව කියලා කියන්න පුළුවන්. කැකුන්දෙනිය කාරක සභාව ඡන්ද මධ්‍යස්ථානට ප්‍රාදේශ සභා සභාපති උදේ ඉඳලා මුළු දවසම හිටියා. ඒ තරම් බලපෑම් කරලා ආණ්ඩුවේ ඒ තරම් බලපෑම් දීලා ගන්න හදපු බෙරළපණ සමිතිය තමයි බෙරළපණ විදුලි සේවා සම්පකාර සමිතිය. නමුත් ජනතාවගේ කැමැත්තෙන් තමයි සියලුම දෙනා අපේ කැකුන්දෙනිය කාරක සභාව නොමක ලෙස බලපෑම් කරා. අනේක ලෙස බලපෑම් කරා. මොකද මේ අවුරුදු 20ක් විතර මම මහසභාවේ එක් වෙලා හිටියා. හිටපු කාලේ දේශපාලනේ කවදාවත් ගෑවුන්නේ නැහැ. දේශපාලනයක් කියලා ආවේ නැහැ. විවිධ මතදරන දේශපාලනකයෝ හිටියා මෙතන. නමුත් එක පොකුරට ගියේ හිටපු සභාපතිතුමා උපසභාපතිතුමා මහසභාවකයෝ සමග සුහදව ගියේ. ඒත් ඊයේ නෑ කියනවනම් මම අභියෝග කරනවා, මම පෙන්නනවා, වීඩියෝත් එක පෙන්නනවා. බස් වලින් ගෙනල්ලා කැකුන්දෙනිය කාරක සභා ඡන්දය තිබෙන තැනට බස් වලින් ගෙනල්ලා ආණ්ඩුවේ සභිකයෝ මේ අවටින්න ජනතාවට එහා ගියපු සභිකයෝ ටිකක් ගෙනල්ලා එතන බලය පැතිරුවා. බලය පතුරවලා අනේක ලෙස තමයි බලය ගන්න හැදුවේ. අපේ ජයග්‍රහණය අපිට ගියා එකක්. අපිට මේ තරම් කැකුන්දෙනිය බලපෑම් කරා විවිධ ඇමතිවරු ආවා. ප්‍රාදේශ සභා සභාපති උදේ ඉඳලා හිටියා. මන්ත්‍රීවරු හිටියා. එච්චර බලපෑම් කළා. අපි 9න් 8ක් අපි ගත්තා. 9න් 8ක් ගත්ත එකක් ගියා. අපිට මේ තරම් බලපෑම් කරලා තියෙද්දි අපි 9න් එකයි දුන්නේ.